තද කම්පිටිෂන් තියෙන ලංකාවක්. ඒ කියන්නේ කම්පිටිෂන් වලින් ගියාම තේරෙනවා ඒ කියන්නේ තරඟකාරීත්වය මාර වැඩි. මට ඒක තමයි ඉවස ගන්න බැරිව සෝරි. මට අම්මා කියද්දිම ඇඬෙනවා. මං ටැටු කරන් ඉන්නෙත් ඒ හින්දාමයි. මට අම්මව නම් ගොඩක් මිස් වෙනවා. සෑහෙන්න මිස් වෙන දේ. නෑ අවුල නෑ. මට අග්ගල කඳුළු වෙනවා. ඉතින් අලිසා මාව මෙහෙම අල්ලගෙන හිමින් කරා. මං කොල්ල අලිසා අතාරින් මං කරන්නම් කියලා. ඒ කියන්නේ මං ඇඳලා කරලා හිටියට මට බාට දෙක දාගෙන මට සෙරප්පු දෙක නැතුව හරි පාරේ ඇවිදින්න පුළුවන්. මේ කකුල් ගෙවෙනකන් අපි නටලක් තියෙනවා පෙරහැරවල් වල. කකුල් වල කරගෙට දානකම් අපි නටලා තියෙනවා. ඒ කියන්නේ අවුවි නටලා තියෙනවා. ජීවිතේ තනියෙන් නැගිටින්න වෙරදරන හැමෝම අනිවාර්යයෙන්ම දවසක දිනන්න ඕනේ ආයෙ මදි නොකියන්න. අපි එක දවසක් නෙවෙයි දවස් දෙකක් නෙවෙයි දවස් තුනක් නෙවෙයි හැමදාම නිදි නැති රැයවල් වෙනුවෙන්ම සමහරක් දවස් අපි නොකා නොබී අපි වෙනුවෙන් අපේ හීන වෙනුවෙන් වැඩ කරලා ඇති. ඉතින් අපි අදත් අපේ ටොප් විත් වර්ෂා කතා බහට ගෙන්නුවේ ඒ වගේ දඟකාර හැඩකාර පුංචි කෙල්ලෙක්. පුංචි කෙල්ලෙක් කිව්වොත් හරිනේ මට වඩා කෙට්ටුයි. බර කීයද ඇත්තට? බර 40. ඒ බර 40ක් තියෙන්න ඕනේ නැත්නම් මුස්සලා අර එහෙම දාන්න බෑනේ. අම්මා කන්කානම්ගේ අයිබෝවන්. අයිවා. මම පස්සේ අයිබෝවන් කේ කවන්නේ කවන්න. අම්මාගේ ෆුල් නේම මොකද්ද? මගේ නම කංකානම්ගේ තරුෂි අමන්දා සෙවුනේ. කවුද දැන් අම්මා කියලා දැම්මේ? අම්මා කියලා දැම්මේ ලලිත් සර් තමයි. එයා තමයි නමේ නිර්මාවෘතුමාගේ ක්ලාස් එකට ගියපු කාලේ මගේ නම කිව්වට පස්සේ ඒ කියන්නේ මට මගේ ඉස්කෝලේ කාලේ පාවිච්චි කරපු නම මම එතනින් නතර කරා. ඒ කියන්නේ මගේ ඕලෙල්ස් යනකම් කරපු නම. ඒ කියන්නේ මගේ ගමේ එතකොට මම ගියපු මම පාසල් දෙකකට ගියා. ඒකේ පළවෙනි පාසලේ මම පාවිච්චි කරපු එක නමක් තිබ්බා. ඊට පස්සේ මට ඒකෙන් අනිත් ඉස්කෝලේට යද්දී මගේ නම මම නිකන් හිතනවා මම ආස නම මගේ පාවිච්චි කරන්න ඕනේ කියලා. මගේ කියන්නේ අම්මගේ ආස නම. එයා හැමදාම මේ නම තමයි යූස් කරන්නේ. මම වෙන නමක් කියද්දි අම්මා මගේ දෙවෙනි නම කියන්නේ අමන්දා. ඉතින් මට ඒ හින්දා අම්මගේ ආසාවෙන් කියලා මම අලුත් ඉස්කෝලේට මම අලුත් නමකින් ගියා ඉස්කෝලේට අමන්දා කියලා. ඊට පස්සේ මම ඒ නම තමයි 2000 මම ග්‍රේඩ් 9 ඉඳන් පාවිච්චි කරේ. ඊට පස්සේ මම ලලිස මගෙන් ඇහුවට පස්සේ නම මොකද්ද කියලා අමන්දා කිව්වට පස්සේ යාට ඇහුනේ අම්මා කියලා. එදා ඉඳන් තමයි ඔක අමන්දා අයින්ම වෙලා ගිහිල්ලා ඒලර්ස් ඉවරනත් එක්කම අම්මා තමයි ආවේ. හැමෝම කිය අම්මා කියන දෙයිත් එක අමාම වෙලා මමත් අම්මා වෙලා අපි ඉස්කෝලේ දෙක මතක් කරමු. මගේ පළවෙනි පාසල ගමේ ඉස්කෝලේ. ඒක තමයි මගේ සුන්දර කොහෙද ඉස්සෙල්ලා? ගම මම එඩේර මුල්ල කියන්නේ කඩවත වත්තල එඩේර මුල්ල. ඒකේ තමයි මගේ චුටි ඉස්කෝලේ තිබ්බේ. සාන්ත සෙබස්තියන් මහාවිද්‍යාලය මම හරි ආදරය කරන මගේ ඉස්කෝලේ. ඊට පස්සේ මම යනවා ගර්ල්ස් එකකට. ඊට පස්සේ මම යන්නේ කොන්වෙන්ට් එකට. ඒක වත්තල තියෙන්නේ. වත්තල ශාන්තානා බාලිකා මහාවිද්‍යාලය මම ඒකටත් හරියට ආදරය කරනවා. ඒ කියන්නේ මගේ දන්නේ නැති දක්ෂතාවයක් මම හොයාගත්තේ ඒ ඉස්කෝලේ ඇතුලෙන්. මොකද ඕලෙවල්ස් ඉවර වුණාට පස්සේ මම එල්එල්ස් වල ගිහිල්ලා මම කරන්නේ ඩ්‍රාමා. මම හරි ආසාවෙන් ඩ්‍රාමා කරනවා. මම කැම්පස් සිලෙක්ට් වෙන්නේ ඩ්‍රාමා වලට තමයි. ඒ නිසා මම හරි ආසයි ඉස්කෝල දෙකටම මම හරි ගොඩක්ම ආදරය කරනවා මගේ පාසල් දෙකටම. පොඩි කාලේ ඉඳන්ම ඩාන්සින් කරන්න කැමැත්තක් තිබ්බද? කියන්නේ මම දන්නේ නැහැ මම ඩාන්සින් කරන්න කැමතියි කියන එකක් මගේ ඔළුවේ තිබ්බේ නැහැ. මට තිබ්බේ බෑන්ඩ් එකට යන්න ලොකු උනක් තිබ්බේ. කියන්නේ මට ආසයි වෙස්ටර්න් එකටද ඉස්ටර්න්? වෙස්ටර්න් එකට. තමයි කියන්නේ අර මේ මම සයිඩ් ඩ්‍රම් ප්ලේ කරා චූටි කාලේ. සයිඩ් ඩ්‍රම් ගහපු ඉන්න මට ලොකු බෑන්ඩ් එකේ තක්කිලා මේ පර්ෆෝම් කරන විදියක් දැකලා මට ලොකු බෑන්ඩ් එකකට යන්න හැබැයි මට යන්න උනේ මේ ඊස්ටර්න් බෑන්ඩ් එකට ලොකු වුණාට පස්සේ ඩාන්සින් කරපු හින්දා චූටි කාලේ කියන්නේ ඉතින් අම්මා තමයි ඩාන්සින් කරන්න පුළුවන් කියලා තියෙන කියන්නේ මම චූටි කාලේ මල බෙරේටත් නටනවලු ගේට්ටුවේ එල්ලලා අම්මා තමයි කියන්නේ මම දන්නේ නැහැ. ඉතින් අම්මා තමයි ඩාන්සින් වලට අම්මයි තාත්තයි මට ෆැමිලි එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නටනවට එන්නට. ඒ හින්දා අම්මා තමයි ඉතින් ගොඩක් පස්සේ ඉඳලා ඩාන්සින් වලට පුෂ් කළා මමත් ඉතින් ආසයි මගේ පොඩි කාලේ ඉඳන් මගේ ඇඟේම තිබ්බ එක. අම්මත් ආසදේ ෆැමිලි එකත් ආසදේ මා පොඩි කාලේ නෑදෑයොත් ආවම සින්දු දාලා නටවනවා මමත් නටනවා. ඉතින් ඒ හින්දා නටුවම තමයි. දැන් ඔබ නර්තන ශිල්පිනියක් ඒ වගේම ටීචර් කෙනෙක්. දැන් ඔයා කියවනේ අම්මා කියන නම හැදේ ලලිත් පෙරකුම් සර්. හරිනේ? ලලිත් පෙරකුම් සර් ආදරේ මතක් කරන්න හැමෝම ආදරේ කරන නර්තන ශිල්පියෙක් වගේම නර්තන ගුරුවරයෙක්නේ. අපිත් කැමතියි. ඉතින් මේ අම්මා කියන නම හැදුවෙත් ලලිත් සර් නම් අමාව මෙහෙම හැදුවෙත් ලලිත් සර්නේ අපි මතක් කරමු ඒක. මගේ ඔබේ ආරම්භයත් මතක් කරමු හිරු වේදිකාවත් එක්කනේ ඔබ එන්නේ.
ඔව් මම එළියට එන්නේ හිරු ස්ටෙප් අප් වලින් කියන්නේ මම මගේ පළවෙනි කියන්න බෑ. හැබැයි මම කම්පිටිෂන් එකක ඩාන්ස් කරන්නේ ඒකේ. මම ඊට කලින් මම ලලිසගේ හිරු මෙගා ස්ටාර් එකේ බෑකප් නටනවා. ඊට පස්සේ ලලිස මාත් එක්ක ටීම් එකක් යවනවා ස්ටෙප් අප් එකට LPDS කියලා. ඒකේ මම තමයි ලීඩ් කරන්නේ. ලලිස මාත් එක්ක තමයි ඒ ටීම් එක යන්නේ. ලලිස හිටියට ලලිසට අපේ ඇක්ට්ස් ඔක්කොම හැදුවේ ලලිස. ඒකෙන් තමයි ලලිස මම එළියට පෙන්නන්නේ. හිරු මාධ්‍ය ජාලය හිරු ලොකු වේදිකාවක් වෙන ඉතින් හරි ආදරෙන් මම කතා කරනවා හිරු වේදිකාවත්. එතකින් තමයි එළියට එන්නේ. ඇවිල්ලා මේ ගමන පටන් ගන්න එදා ඉඳන් ඊට පස්සේ හිරු මෙගාස්ටාර් මන්දස්මිගේ ඩාන්සින් එක්ක තමයි මේ ගමන යන්නේ. අපි ඒකට එමු. ඔව්. හරි ආදරෙයි මගේ තාත්තා වගේ මගේ හැමදේම කරන්නේ ලලිස. ඉතින් මං හරි ආදරෙයි. හැමදාමත් ආදරේ. හැමදාම දින ලලිසත් එක්ක ඉන්නවා මම. අපි ඉස්සෙල්ලා අපේ වැඩසටහනට කතාවට කලින් කොට ලිට්සව දාලා යන්නේ නැහැ කියලා. නෑ දාලා යන්නේ කවදාකවත් දාලා යන්නේ. දැන් ටීචින් කරන්නේ කොහෙද අම්මා? ඒත් මම ලලිස ගාවුන්ට මං හැදිච්ච තැනම තමයි මගේ සේවය මම කරන්නේ. මොකද මමත් මෙතන මෙහෙම හිටගෙන ඉන්නේ ලලිසව මම ඉස්සෙල්ලාම දැක්ක නිසා. දැන් මගේ ළමයි මගේ යටතේ හිටගෙන ඉන්නේ කවදා හරි අපි වගේ තැනකට එන්න ඕනේ. මොකද අපි ලලිසව දැකලා අපි මේ වගේ තැනකට ආවනම් ළමයින්ගේ ඩ්‍රීම්ස් තියෙනවානේ. අපි කැමති ආටිස්ට් කෙනෙක් ඉන්නවා. තමන් යන්න ඕනේ තැනක් තියෙනවා. ඉතින් මං පොඩි කාලේ හිතාගත්ත දෙයක් තමයි මම මෙතනින්ම ගේමක් ගහගෙන මම මෙතනටම වැඩ කරනවා කියන එක. මං කවදාකවත් එහෙම ඒ කියන්නේ කෙටි පාරවල් හෙව්වේ නෑ. මගේ අවුරුදු 10ක ගමනක් මම මේ දැන් මෙතන ඉන්නේ. කවදාක මං කෙටි පාරවල් හොයන්න ගියෙත් නෑ. මොකද අපි ජනප්‍රිය වේගෙන එද්දී අත දෙන්න සෑහෙන මිනිස්සු ඉන්නවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ අපේ මුල අපිට අත දුන්නේ කවුද කියන එක. කියන්නේ අපිව කවුද මෙහෙම තැනකට අපේ ටැලන්ට්ස් දැක්කේ කවුද? අපි තැනකට ආවට පස්සේ අපේ ටැලන්ට්ස් දකින්න එක හරි. හැබැයි ඒ දකින්නේ අපිට අතුරු පාරවල් පෙන්වන කට්ටිය. කවදාකවත් අතුරු පාරවල් පෙන්නලා තමන්ගේ ටැලන්ට්ස් පෙන්නුව පළියට තමන් දක්ෂයෙක් වෙන්න නෑ. තමන්ට තව දේවල් හොයාගන්න හැමදේම කවුරු සංග සම්පූර්ණ වෙන්නේ නැහැ. තවත් දේවල් ඉගෙන ගන්න අපිට තියෙනවා. මම තවත් ඉගෙන ගන්නවා. හැබැයි එහෙම ඉගෙන ගන්න නම් තමන්ට හරි ගුරුවරයෙක් හරි හෙවණැල්ලක් හරි ශක්තියක් තියෙන්න ඕනේ. හැබැයි ඒ ශක්තියට වටපිටාවෙන් කට්ටිය න අපේ කට්ටිය ගොඩාක් වෙලාට කෙටි පාරවල් හොයනවා. කවදාකවත් කෙටි පාරවල් හොයන්න එපා. හරි ගුරුවරයෙක් යටතේ දීර්ඝ කාලීන ගමනක් තියෙනවා. අද නෙමෙයි හෙට නෙමෙයි අවුරුදු 10කින් 15කින් 20කින් වෙනවා. මම මගේ ගේම ගහගන්නේ අවුරුදු 24 දී. එතකොට මම අවුරුදු ගාණක් කට්ට කරනවා. මං වගේ මගේ ලලිසල් ගේම ගහගන්නේ අවුරුදු 30 දී. ඉතින් අපේ ළමයි බලන්නේ මේ එළියට ආවා මම දැන් ටැලන්ට් ආහන් මම මෙතනින් කැඩිලා යන්න ඕනේ මම කැඩලා ගිහලා මම තනියෙන් ගේමක් ගහ ගන්න ඕනේ කවදාකවත් නැහැ නිකමට නෙමෙයි කියන්නේ කවදාකවත් ගුරු සිත නොරිදවා කියලා තියෙන්නේ පොඩි කාලේ ඉඳන් අපි දන්න දෙයක් ඒක කවදාකවත් ගුරුවරයෙක්ගේ දෙමාපියෙක්ගේ හිතක් රිද්දන්න එපා ඒක සාපේ වදිනවාම තමයි ඒකයි මම අදටත් මට ගිහිල්ලා මට කරන්න පුළුවන් හැබැයි මම එහෙම කවදාකවත් කරන්නේ නැහැ මට එහෙම යන්න උවමනාවකුත් නැහැ යන්න කියලාත් නැද්ද ලලිත් නෑ ලලිස කවදාකවත් ඒ කියන්නේ නෑ ලලිස කවදාකවත් කියන්නේ නෑ ඔයා මෙතනම ඉන්න ඔයා මේ මෙතනම ඉඳන වැඩ කරන්න කවදාකවත් කාවත් හිර කරලා නෑ අපිට චූටි කාලේ ක්ලාස් එකක් කියනවා හැම ක්ලාස් එකකම ගිහිල්ලා ඉගෙන ගන්න මොකක් හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවනේ කවදාකවත් හිර කරලා නෑ අපිව අදටත් හිර කරලා නෑ ඔයාට කැමති දෙයක් කරන්න ඔයාට යන්න ඕන යන්න හැබැයි හරි දේ ඔළුවේ තියාගෙන තරහ වෙන්නේ නැතුව ජීවිතේ හැම මිනිසෙක් එක්කම හොඳින් ඉඳලා මුල මතක තියාගෙන ජීවත් වෙන්න කවදාකවත් වරදින්නේ නැහැ. ඒක හැමෝම මතක තියාගන්න ඕනේ. ඒක අපේ මිනිස්සු කරන්නේ දෙයක් මට දෙයක් හම්බෙච්ච ගමන් අර කටුසැකර රත්තරන් බඳින්න එපා කියනනේ. ඒ දේ හම්බෙච්ච ගමන් ටක් ගාලා ගන්න කට්ටිය එතනින් කඩන්නේ. හැබැයි යාලා දැනගන්න ඕනේ ටක් ගාලා අපි වැටෙනවා කියන්නේ. කෙටි පාරවල් වල යනවා වගේම ආය ආපස්සට එන්න වෙනවාම තමයි ඒ පාර සමහරේ චූටි වෙන්න පුළුවන්. හැබැයි අරක ලොකුයි හැබැයි ගමන දුර වෙන්න පුළුවන්. හැබැයි හරි පාරේ හරි විදියට ගියොත් හරි දෙයක් හම් වෙනවා කවදාකවත් අම්මෙක්ගේ තාත්තෙක්ගේ ගෙදර සහෝදර සහෝදරියන්ගේ ගුරුවරයෙක්ගේ හිත රිද්දන්න එපා කවදාකවත් හරියන්නේ නැහැ මම දැඩිසේ විශ්වාස කරන එකක් ඒක අපිට අම්මා එළියට යන්න කිව්වත් වැටෙයි කිව්වොත් වැටෙනවම තමයි ඒක තේරුම් ගන්න ඕනේ ලලිස කවදාකවත් අපේ හිර කළා නැහැ හැමදාම ලලිස කරේ මෙහෙම කට්ටිය උපදම්මපු එක ඒ වගේ උපදවපු එකක් තමයි මමත් දැන් මෙහෙම ලස්සනට මගේ විදියට මම හම්බ කරගෙන මගේ කට්ටියට මට සලකගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන ලලිස මට පාරක් වෙන්නපු හින්දා. මට කියන්න දෙයක් නැහැ දැන් අනාත්මද මම අහන්න කියපු ප්‍රශ්න වලට මේකටම උත්තර දුන්නා. අපි යමුද එහෙනම් ඉවරයි. සේරම කිව්වා. ඉතින් most popular award එක දුනා ගන්නවා 2025 දී කැලින් වලින් කරන එකක්. එතනදිත් ඔයාගේ පෝස්ට් එකේ කියලා තියෙන මම කියුවා. මුල අමතක කරන්න එපා කවදාවත්. ඒක අර මේ උඩුකම යටතේම දාලා තිබ්බනේ. මුල අමතක කරන්න එපා. ඇත්තටම මේ මම
මගේ වයසේ ඔයා. හරිද? එතකොට මට හරි ආඩම්බරයි කෙල්ලෙක් කොහොම හිතපු එක ගැන. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය කෙල්ලෙක් කොහොම හිතන්නේ නැහනේ. ඒක දැන් අපි ඔයත් දන්නවා මමත් දන්නවා සෝෂල් මීඩියා වලින් කොට රැඳගෙන හරි ඔහොම හරි වෙන්න අර ඔයා කියනවා වගේ ප්‍රසිද්ධ වුණාට පස්සේ කෙටි පාරවල් හොයාගෙන ගිහිල්ලා ප්‍රසිද්ධ වෙච්ච අය නිකන් ඉන්නවා. හරිද? එහෙම බලද්දි ඔයා කතා කරපු එක ගැන මට ඇත්තටම සතුටුයි. මම ඇත්තටම වඩා ස්තුතිවන්ත වෙනවා ඔයා ඔහොම කතා කරපු එක ගැන. ඉතින් අපි එමු ඔයාගේ most popular wedding ගැන. මම 2025 මගේ 2025 තමයි මගේ ටර්නින් පොයින්ට් එක. ඒ කියන්නේ මේ අවුරුදු මම ක්ලාස් එකට සම්මාන 3ක් ගෙනවා. සම්මාන 3 ගේන්නේ මේක මතක් කරපුවා. සම්මාන 3ක් ගෙනා. මං සම්මාන ගත්ත දවසේ මට අංගල් වීඩියෝ කෝල් එකක් කරන් සර්ට තමයි පෙන්නන්නේ. මොකද සර් ලංකාවේ හිටියේ නෑ. සර්ට එතකොට ක්ලාස් එකේ සර් හිටියේ සර් ඇඬුවා. මේ දැකලා මොකද ඒකේ අවෝඩ් එකට කාවත් එක්කන් යන්න බෑ. ඒ කියන්නේ තමන් පාටිසිපේට් කරන කට්ටිය විතරයිනේ මම ගන්නෙ. most sensitive. ඔව් මම ටග්ගම ටග්ගල ඇඬෙනවා. මට මේ පොඩ්ඩක් එහෙම එකක් තියෙනවා. මම ටග්ගල කියන තැනම ටග්ගල ඇඬෙනවා. මම දන්නේ නැහැ ඇයිද කියලා මට ඒක ටග්ගල වෙන දෙයක්. ටග්ගල කියන දේ මම ටග්ගල අයින් කරනවා. හැබැයි ටග්ගල ඇඬෙනවා. 2025 කියන්නේ ඇත්තටම මගේ ජීවිතේ වෙනස් වෙච්ච අවුරුද්දක්. මොකද ලලිපරකුන් ඩාන්ස් ස්ටුඩියෝ එකට මම සම්මාන 3ක් මේ අවුරුද්දේ ගෙනවා. ලංකාවේ කම්පිටිෂන් කියන්නේ හරිම තද කම්පිටිෂන් තියෙන ලංකාවක්. ඒ කියන්නේ කම්පිටිෂන් වලින් ගියාම තේරෙනවා ඒ කියන්නේ තරඟකාරීත්වය මාර වැඩි. එතකොට මට මං ගැන හරි සතුටුයි ක්ලාස් එකට මේ අවුරුද්දේ. ඒ කියන්නේ සම්මාන කොහොමත් හම්බ වෙනවා. හැබැයි එක ළඟ සම්මාන 3ක් හම්බ වෙච්ච එක ගැන මට හරිම සතුටක් තියෙන්නේ. මට මේ අවුරුද්දේ වසරේ ජනප්‍රියම නර්තන ශිල්පිනියන් සම්මානය හම්බ වෙනවා. ඉතින් මට හරි සතුටුයි. මං ආපු ගමන කෙටි නෑ. ගොඩාක් දුෂ්කරයි. මේ අතරතුර මට හිත වේදනා ගොඩාක් ආවා. ඒවත් එක්ක මං හරි අමාරුවෙන් ඒව දරාගෙන ආවේ. ඉතින් ඒ ඇවිල්ලා සම්මානය හම්බ වෙනවා. සම්මානය හම්බෙච්ච වෙලාවෙත් මගේ සර් හිටියේ රට. අයියයි අක්කයි හිටියත් ගෙදර. වීඩියෝ කෝල් එකෙන් තමයි මට යාළුවටත් පෙන්නන්න පුළුවන් වුණේ. ඉතින් මට හරි සතුටුයි ඉතින් මං එන. අපි අනිත් අවෝඩ් එකත් මතක් කරමු. අනිත් එක තමයි දසුනිගේ හිරු මෙගාස්ටාර් සම්මානය. ඒකත් මට මේ අවුරුද්දේ කියන්නේ මම කම්පිටිෂන් එකක හිටියා වගේ. ඉතින් දසුනිගේ හැම ඇක්ට් එකක්ම කරේ මම. එතකොට ඒ කම්පිටිෂන් එකත් මට මේ අවුරුද්දේ තමයි මම ඒක ඉවර වෙලා මෙගාස්ටාර් ඉවර වුණත් එක්කම තමයි පොපියුලර් අවෝඩ්ස් එක තියෙන්නේ. පොපියුලර් අවෝඩ්ස් එක ඉවර වුණාට පස්සේ මම මේ අවුරුද්දේ තිබ්බා ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එකක් අපේ ක්‍රූ එකක් දාන්න. මට ඩාන්ස් කරන්න නැහැ. මම තමයි කොරියෝග්‍රැෆි එක කරේ. මගේ ළමයි ටික තමයි පාටිසිපේට් කරේ. ඒකෙත් විනර්ස්ලා වෙන්නේ අපි රටවල් 15ක් ඇවිල්ලා හිටියා. ඒ 15ෙම ශ්‍රී ලංකා ලලිතපුරකුණ ඩාන්ස් ස්ටුඩියෝ අපි වින් කරා. ඉතින් සතුටුයි කොඩිය අපිට උස්සන්න. එයාලා කිව්වෙත් ඒකයි ලංකාවේ කම්පිටිෂන් එක තියෙන්නේ. හැබැයි රටවල් වලින් එනවා. පුළුවන් නම් සම්මානය අපිට අරගන්න. මට ගොඩක් සතුටුයි. ඒ සම්මානය අපිට ගන්න හම්බෙච්ච එක. මම මේ සම්මාන ගද්දි ලලිස ඉතලි වල සම්මාන ගන්නවා. ඉතින් ලලිස එහෙ සම්මාන අපිට ගොඩක් කියන්නේ පෞද්ගලිකව මේ ලලිතපුරකුණ ඩාන්ස් ස්ටුඩියෝ ළමයින්ට මට සර්ට තියෙන එකක් තමයි අපිට කම්පිටිෂන් උනක් තියෙනවා. ඒ කියන්නේ දිනන්න ඕනේ. දිනන්න ඕනේ. ඒ කියන්නේ ඒක තරඟකාරීත්ව නෙවෙයි ඒක මාර එන ගැම්මක් කියන්නේ. එන්න ඒක තියෙනවා. අපිට අර අපේ ළමයිත් එක්ක එකතු වෙලා කම්පිටිෂන් එකේ අර කන කට්ට ඒ බොන්ඩ් එක ආයේ මතක් කරන්න පුළුවන් සතුටක් තියෙන අපි ඒක සම්මානෙ දෙන්න තියෙන. මොකද ඒ ළමයි තමයි දන්නේ ඒ කන කට්ට කොච්චරක්ද කියලා. ඒ කට්ටට දෙන්න පුළුවන් හොඳම දේ තමයි මම ඒක ඒ ළමයිව වින් කරලා දෙන එක. අම්මලා ඒ කියන්නේ ළමයි දින්නට අම්මලගේ සතුට. අම්මලා කොච්චර කට්ටක් කනවද ළමයි නැටුවට අම්මලා කන කට්ට කාටවත් පේන්නේ නැහැ. නිදි නැතුව පුටුව උඩවල් වලට වෙලා කන්න නැතුනම කොහෙන් අර උයාගෙන ගෙනල්ලා දීලා එක බත් එක කාගෙන අපි ඉස්කෝලේත් තවමනේ. හැබැයි කවදාකවත් අම්මලා කන කට්ට කාටවත් පේන්නේ නැහැ. මේ ඉතින් ඒ හින්දා මට හරි සතුටුයි. මම සම්මාන ගන්නෙත් අපේ අම්මගේ හීනයක් හින්දා. දසුනි සම්මාන ගන්නේ ආගේ තාත්තගේ හීනයක් හින්දා. එතකොට මම ක්ලාස් එකට සම්මාන ගෙන්නේ ලලිසගේ හීන හින්දා. ඉතින් අපි හැමෝගෙම හීන වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් මම සම්මාන වලට හරි ආදරෙයි. මම සල්ලි දුන්නත් 7-5 ඒ කියන්නේ කෝටි ගණන් බිලියන ගණන් ට්‍රිලියන ගණන් දුන්නා මම මගේ සම්මාන කාටවත් දෙන්නේ නැහැ. මම කාටවත් දෙන මගේ සම්මාන වලට මාර පෙරේතයි. ඒ කියන්නේ කොච්චර සල්ලි දෙනවා කිව්වම මම කවදාකවත් දෙන්නේ නැති එකම දේ තමයි සම්මාන. මම ඒ තරම් ආදරෙයි ඒවට. ඒක ඔයාගේ මහන්සිය හින්දා ගන්න දෙයක් නෙනේ. මහන්සිය කැපරි දෙනකන් නටනවා නෙනේ. තනියෙන් රැයට අත ගා ගන්නවා මීරික ගන්නවා. ඉතින් ඒ වේදනාව දන්නේ අපි. මොකද අපි පාන්දර 3-4 වෙනකම් වැඩ කරනවා. ආයෙ පැය 3-4ක් විතර නිදාගෙන ආයෙ උදේ පාන්දර අපි යනවා. ඉතින් රැයට ඩේ එකේ අපි ඇවිල්ලා නිදාගද්දි
ස්තුතිවන්ත වෙනවා යුනිවර්ස් එකට. ඉතින් අපිට මෙහෙම නටන්න ශක්තිය දුන්නට දීලා ඉතින් කකුල් ටික මසාජ් කරගෙන දෙයයන්ට ස්තුතිවන්ත වෙලා බුදු බණ සිහි කරගෙන ඊට පස්සේ නිදා ගන්නවා වැටෙනවා විතරයි. ඊට පස්සේ ඉතින් ආයෙ නැගිටලා ආයෙ යුනිවර්ස් එකට ස්තුතිවන්ත කරලා ආයෙ ජීවිතේ පටන් අරගෙන වැඩ ටික කරගෙන යනවා. ඉතින් එහෙම තමයි ඉතින් කාලය ගෙවිගෙන යන්නේ. නර්තනය කියන දෙයට අනිවාර්යයෙන්ම මනාව පුහුණුවක් තියෙන්න ඕනේ. ඉතින් ලංකාවේ පළවෙනි වතාවට කේබල් ඩාන්සින් අපිට හඳුන්වලා දුන්නේ ලලිත් පැරකුම්ස ඇතුළු අමාගෙන් තමයි ඒක එළියට එන්නේ. ඉතින් ඒක කොණ්ඩේ භාවිතා කරලා තමයි ඒක කරන්නේ නේ නර්තනය කරන්නේ. අපි එමු ඒ කතා බහටම. ඔව් ඒක ලංකාවේ ෆස්ට් ටයිම් මම තමයි කරන්නේ. 2020 දී. එතකොට මම A levels වලට ආපු මුල ලලිස එක මගෙන් ඒ කියන්නේ එහෙම ටෙක්නික් එකක් තිබරවස ලලිස මගෙන් අහුව කරමුද කියලා. මම කොහොමද හරි ඕකේ කරමු. ඒතකොට මට මෙච්චර බරක් නැහැ. 35ක් විතර තමයි බර තිබ්බේ. බර ප්‍රශ්නයක් නැහැ. ටෙක්නික් Taman හරියට දන්නවා නම් බර කියන දේ නැති. මොකද ලලිස මේකස්ටාර් නැටුවේ දිස්නියක්වත් එක්ක. එතකොට දිස්නියක්කව ලිෆ්ටිං කරා, කේබල් කරා ප්‍රශ්නයක් නැහැ. කේබල් කරනක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ටෙක්නික් අනිවාර්යෙන් දැනගෙන තියෙනවා නේ. එතකොට ඊට පස්සේ මං කොහොමද හරි ඕකේ කරමු කියලා. Tamanට Taman ගැන විශ්වාසයක් තියෙනවා නම්, Tamanට Taman ගැන අදිෂ්ඨානයක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. බෑ කියලා කවදාකවත් පස්ස ගහන්න කිසිම දෙයක්. බෑ කිව්වොත් බෑම තමයි. හා කිව්වොත් කරන්න පුළුවන්. බෑ කිව්වොත් කවදාකවත් කරන්න බෑ. හා කියලා try කරලා බලන්න හරියනවා. ඒ නිසා මේ ඊට පස්සේ ලලිසයි කිව්වා මේ කරමු කියලා. ඉතින් මම හා ඕකේ සර් කියලා කිව්වා. ඊට පස්සේ ටෙක්නික් ටික ඔක්කොම කරලා එක්සර්සයිස් ඔක්කොම කරලා ලලිස කේබල් එක එල්ලුවා. ඊට පස්සේ ලලිස ඕකේද? ඕකේ සවුලක් නැහැ කියලා. ඊට පස්සේ අපි ඉතින් ටෙක්නික් දැන් මොනවද කරන්න ඕන කියලා දන්නේ නැහැ. ඊට පස්සේ ලලිස මාව මෙහෙම අල්ලගෙන හිමින් කරා. මං කොල්ලා ලලිස අතාරින් මං කරන්නම් කියලා. ඊට පස්සේ අතාරලා ටර්න් කරා. ටර්න් කරලා පස්සේ ෆස්ට් ටයිම් මාව මෙහෙම ගැස්සුණා. ඊට පස්සේ ටික හරි ගියා. හැබැයි ඕක අපි නිකන් අපේ YouTube channel එකේ හැම දැම්මා. ඊට පස්සේ අපිට ඕක පෙන්වන්න පුළුවන් උනේ මගේ වේදිකාව, මගේ පළවෙනි වේදිකාවේ ස්ටෙප් අප් හිරු ස්ටෙප් අප් එකේ තමයි අපේ ෆයිනල් ඇක්ට් එක විදිහට අපි ඕක කරන්නේ. කරලා අපේ ටර්නින් පොයින්ට් එක, ඒ කියන්නේ අපි බැටල් එකක් තිබ්බේ. බැටල් එකේ අපි ඔක ගත්තට පස්සේ කට්ටිය ඔක්කොම මෙහෙම ඇස් දෙක උඩ දාගෙන ජජ් බෝඩ් එකේ ඉන්න කට්ටිය ඔළුවේ අත ගහගත්ත. චන්නස මෙහෙම වැඳගෙන මේ හිටියේ. මේ මොකද්ද මේ කරේ කියලා දැකලා තිබ්බෙම නෑ කවුරුත්. ඊට පස්සේ චන්නස මාව ඉස්සරහට ගෙන්නලා මේ ඔයාගේ ශක්තියට ගොඩක් මේව කරන්න කියලා චන්නස මේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. චන්නස කියන්නේ දැවන්තෙක් ලෙජන්ස් ළමයක ඉන්න. චන්නස මම ප්‍රයිවට් කතා කරලා කිව්වා ඒක ගැන යා ගොඩක් සතුටු වෙනවා කියලා ගෑල්ලමෙක් විදියට. මේ ඉතින් ඒකේ තමයි ඉස්සෙල්ලාම පෙන්නුවේ. දැන් නම් කට්ටිය මොකද ලලිස තමයි කේබල් කියන දේ ඩාන්සින් එක්ක එකතු කරලා හිරු මොනවාද අපේ හිරු මොකද්ද සුපර් ඩාන්ස් එකේදී ජින්නත් එක්ක මේ පෙන්නුවේ. ඉතින් ඒ කාලේදී ලලිසට සෑහෙන කට්ටියක පෙන්නුවා මොනවාද උඩ දාලා කරකවනවා විතරයි මොනවාද ඕවා කේබල් කියන්නේ. හැබැයි දැන් හැමෝම ඒව තමයි කරන්නේ. දැන් කම්පිටිෂන් වල බැලුවොත් එimhe හැමෝම ඒක කරනවා. ඉතින් සතුටුයි අපිට අපේ දෙයක් හැමෝම කරනවා දැක්කහම. මොකද මුල් ආරම්භය අපෙන් ආපු නිසා අපිට හරි සතුටුයි. මිනිස්සු මොන හරි කරනවා නම් අපේ දෙයකින් හම්බ කරනවා නම් අපි කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන දෙයක් කරන්න මේ ඉතින් එහෙම තමයි ඉතින් ඕක ආවේ. හැබැයි මම කියන එක දෙයක් ගුරුවරුන්ට දන්නේ නැතුව කිසිම දෙයක් කරන්න එපා. ළමයින්ගේ සේෆ්ටිය බලන්න, ආරක්ෂාව බලන්න. ඒ ආරක්ෂාව ඇතුව ළමයි කරන ජීවිත කියන්නේ හරි මල් වගේ. ඒ ළමයි ඉපදිච්ච ගමන් සමහර කට්ටිය නැති අම්මලාට තමයි ඒකේ වේදනාව තියෙන්නේ. දරු දුක දැනෙන්නේ දෙමව්පියන්ටනේ. ඒ කෙනාට සතියකින් දෙකකින් ඒ ළමයාම අමතක වෙලා යයි. අපි මිනිසුන්ට ගාලා එහෙමනේ. දැන් මේ ප්‍රශ්නේ සතියකින් දෙකකින් අමතක වෙලා යයි. හැබැයි කට්ට කන්නෝනේ මිනිස්සයා. ඒ නිසා ළමයෙක්ගේ සේෆ්ටිය නම්බර් 1 මෙට්‍රස් දාන්න 10 දෙනෙක් හරි කමන්නේ දෙපැත්තෙන් තුන් පැත්තෙන් ඉන්න වැටුනොත් එහෙම අල්ලගන්න. ඒ නිසා අපි උඩ දාන පල්ලියට ළමයි වෙනිකන් ඔහෙ දාන්න එපා. මේ කරෝල කැලේ උඩ දානවා වගේ ළමයින්ගේ සේෆ්ටිය බලලා කරන දේවල් අනිවාර්යෙන් කරන්න. මනා පුහුණුවක් ඇතුව කරන්න. Tamanට මොන හරි වුණත් ඒක Taman සේෆ් Tamanනේ. හැබැයි වෙන ළමයිගේ ජීවිතයක් කියන්නේ සල්ලි වලට ගන්න බෑ ජීවිත. ඒවා අම්මට සල්ලි දීලා මෙච්චර ගණන් දීලා ඒවා මේව කරන්නත් බෑ. ඒ නිසා ළමයින්ගේ ජීවිත අනේ ආරක්ෂා කරන්න කේබල් නෙමෙයි මොනවා කරත් ඒ ළමයින්ගේ සේෆ්ටිය දිහා බලන්න. සේෆ්ටිය බලලා වැඩ කරන්න මනා කුණුවකින් කරන්න කවදාකවත් මෙයා වෙන්නේ නැහැ. මොකද මං කරන ඒ ටෙක්නික් ඔක්කොම මම එක්සර්සයිස් කරලා මේවට වෝම් අප් කරලා ඒ හැමදේම ස්ට්‍රෙච් කරලා තමයි කරන්නේ. මොකද මේ අපි කාලයක් ඇද්දි මේව වල ලෙඩ එන්න පුළුවන්. හැබැයි අපි හරි විදියට කරොත් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා එක්සර්සයිස් කරලා ඒවා හරි විදියට කරලා ටෙක්නික් වලට කරන්න. නැත්තම් ළමයි පව්. මොකද ඒ ළමයින්ට ටික කාලයක් ඇද්දි ලෙඩ අනම්මනම් එන්න පුළුවන්. අනිවාර්යෙන් ගුරුවරු මනා පුහුණුවක් ඇතුව දේවල් කරන්න නැත්තම් පව්. ඔව් ජීවිතේට අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් කෙනෙක් නම් හරි විදිහට තෝරගන්න. නැත්තම් අර නිකන් අර ගාල කඩාගෙන ගියා වගේ
නර්තනය කරන්න එපා. ඉතින් රැල්ලට යන්න එපා. අනිවාර්යයෙන්ම රැල්ලට යන්න එපා. ජීවිතේ හරි පුහුණුවක් ඇතුව හරි විදිහට දේවල් කරන්න. එතකොට දැන් යුනිවර්ස් එක ඔයා විශ්වාස කරන කෙනෙක් නේ. මට ඊට වඩා ඇත්තටම අනේ හරිම සතුටුයි ඔයාව ගෙන්නන්න ලැබිච්ච එක ගැන. මම මේ ඇත්තටම දැන් අපේ TikTok එකේ බලනවා Facebook වල ඔයා නටන වීඩියෝස් දකිනවා ඇත්තටම ලස්සනයි. මං හරි ආසයි ඒකට. මේ කියන්නේ ඔයා මේ තරම් මේ ඕපන් හાર્ට් කෙනෙක් කියලා මේ මං හිතුවේ නෑ. ඇත්තටම එහෙම කියලා නැද්ද කවුරු? කියලා තියෙනවා අපේ අයියා එහෙම කියලා තියෙනවා ටක් ගාලා කොහේ හරි ගියම ටක් ගාලා ප්ලග් වෙනවා ඕන කෙනෙක්ට. ඒ කියන්නේ මම ටක් ගාලා මට බිම ඉන්න පුළුවන් මට පුටුවේ ඉන්න පුළුවන් මට ඇඳේ නිදා ගන්න පුළුවන් මට පොළවේ නිදා ගන්න පුළුවන් මම ඕන තැනක ඕන විදියට සෙට් වෙන එක්කනේ. ඒ කියන්නේ මම ඇඳලා කරලා හිටියට මට බාට දෙක දාලා මට සෙටප් දෙක නැතුව හරි පාරේ ඇවිදින්න පුළුවන්. මේ කකුල් ගෙවෙනකන් අපි නටලක් තියෙනවා පෙරහැරවල් වල. කකුල් වල කරගෙට දානකම් අපි නටලා තියෙනවා. ඒ කියන්නේ අවුවි නටලා තියෙනවා. ඉතින් මට තුලත් එකයි පිලත් එකයි දෙකම මට අවුලක් නැහැ. මම ඕන මිනිස්සෙක් එක්ක ටක් ගාලා ඒ විදිහට හැඩ ගැහෙන මිනිස්සෙක්. මම හරි ආදරේ මිනිස්සුන්ට. අපි අද ජීවත් වෙන්නේ මිනිස්සුන්ද මිනිස්සුන්ගේ ආදරේ හින්දා. ආදරයක් මිනිස්සුන්ගේ කිසිම දෙයක් නැත්නම් අපි අද ජීවත් වෙන්නේ නැහැ. මම සම්මාන ගන්නේ ජනතාවගේ සම්මානය. ඒක ඇත්ත. ඉතින් මට ඒ සම්මානය හම්බෙන්නේ මම මිනිස්සුන්ට ආදරය කරන හින්දා. මම මේ දවස්වල හරිම දුකෙන් ඉන්නේ මේ වෙලා තියෙන දේවල් එක. මේ අවුරුදු 24ට මේ ඔච්චර එක්ස්පීරියන්ස් තියෙනවනේ ජීවිතේ. රිජෙක්ෂන් වෙලා නැද්ද? වෙලා තියෙනවා. ඒ කියන්නේ අමතක නොවන දෙයක් තියෙනවා ජීවිතේ. මගේ ජීවිතේ මට අමතකම නොවන දේ තමයි මගේ අම්මගේ වියෝව. මට ආයේ මට වරමක් හම්බුනොත් මොකද්ද කරන්න කියලා මට කිසිම දෙයක් කියව මම ආයේ අම්මගේ නල්ල දෙන්න පුළුවන් නම් මම ඒකට මාර ආසයි. මට අම්මා කියද්දිම කඳුළු වෙනවා. මට ඒක ඉවස ගන්න බැරිම දේ. මං අදටත් දුක් වෙන එකම දේ තමයි අම්මා. මට ඒක ආයේ හම්බ වෙනවා නම් මං හරි ආදරේ. අම්මා කිව්වම කාඩුණක් කඳුළු වෙනවා. අද අම්මලා මේ අත්තරලා යනවනේ. ළමයිව අත්තරලා යනවා. එහෙම යන කාලේ අපි අම්මට කොච්චර ආදරෙයිද නේ? මං නම් පණටත් වඩා. ඒක ඇත්ත. මට ආයේ ජීවිතේ දීලා පණ ගන්න පුළුවන් නම් මම මැරලා යාට පණ දෙනවා. ඒ හින්දාම වෙන්නේ නැති අම්මා ඔයාට මේ තරම් හරියන්නේ නේ? මම විශ්වාස කරනවා එයා ඒ තරම් ඔයා යාට ආදරේ හින්දා වෙන්නේ නැති අවුරුදු 24 දී මේ වගේ කට්ටක් කාලා ඔයා ජීවිතය අරගෙන මේ තැනට එන්නේ. අපි කතා කරේ රිජෙක්ෂන් ගැන. ඔයාට ජීවිතේ උන ප්‍රතික්ෂේප වීම ඇති. ඒ ප්‍රතික්ෂේප වීම වලදී ඔයා කොහොමද නැගිට්ටේ? මං විශ්වාස කරපු ලොකුම දේ තමයි මට මාව විශ්වාසයි. මම වැරද්දක් කරන්නේ නැහැ කියන විශ්වාසයි. මිනිස්සු සෑහෙන්න ඇඟිල්ල දික් කරලා තියෙනවා. වැරදි නැති තැන්වලදී වැරදි කියලා ඇඟිල්ල දික් කරලා තියෙනවා. මම කියන්නේ කවුරු හරි ඔයාලට වැරද්දක් කරලා පෙන්නනවා. ඔයා මෙතන වැරදි කියලා ඔප්පු කරලා පෙන්නන්න. ඔප්පු කරලා පෙන්නන්න. ප්‍රූෆ් තියන්න බෑනේ. තමන් වැරද්දක් කරනවා නම් ප්‍රූෆ් තියන්න ඕනේ. මං කියන්නේ ඔප්පු කරලා පෙන්නන්න. ඔප්පු කරලා පෙන්නන්න බැරි නම් තමන් ඉවරදී. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්ම තමන් ඉවරදී. එතකොට තමන්ට තමන් විශ්වාස නම් විශ්වාස කරන එක දෙයක් තියෙනවා. තමන් අඩියට වැටුණත් තමන්ට ජීවත් වෙන්න තියෙන්නේ තමන් විතරයි. අනිවාර්යයෙන්. මිනිස්සු 1000ක් වගේ වටේ ඉඳී සල්ලි තියෙද්දි. හැබැයි ඔයාලට රුපියලක් නැති වෙච්ච වෙලාවක ඔයාලගේ ඉන්න මිනිස්සයා ඉන්නානේ. එයා ඔයාගෙන් සත පහක් කරන ජීවිතේ කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි සල්ලි තියනකොට ඉන්න මිනිස්සයා කවදාකවත් වැඩකුත් නැහැ. ඇත්ත. හැබැයි මේ මිනිස්සු කවුද කියලා දැනගෙන ජීවත් වෙන්න හැබැයි යාලට වෛර කරන්නත් එපා. පිටින් දැකලා මිනිස්සෙක්ව විනිශ්චය කරන්න එපා. කවදාකවත්ම කරන්න එපා. මේ අපි හිතන මිනිස්සයා නෙවෙයි මේ මිනිස්සයාගේ ඇතුලේ ඉන්නේ. අම්මා ආදරවන්තියක්ද? මම ආදරවන්තියක් නෙමෙයි. ඇත්තද? ඇත්තටම ආදරවන්තියක් නෙවෙයි. ගොඩක් කට්ටිය මගෙන් අහනවා මම ඉන්න විදිහත් එක්ක හැමෝම හිතන්නේ මම ආදරවන්තියක් කියලා. හැබැයි නෑ. ප්‍රොපෝසල් ඇවිල්ලා ප්‍රොපෝසල් ඇවිල්ලා තියෙනවා. මම බයම දේ ඔන්න ඕක. මං කැමති නෑ එකම ප්‍රශ්නෙට දෙපාරක් උත්තර දෙන්න. ඒ කියන්නේ ওই ප්‍රශ්නේදී මං ආස නෑ මට බ්ලැක් මාක් එකක් තියාගන්න කොයිම වෙලාවකවත්. ඒ කියන්නේ විරහව විඳපු කෙනෙක්ද? විරහව ඉඳලා තියෙනවා. මං ආස නෑ කියන්නේ මේක කියන්නේ මෙහෙමයි. පොඩි කාලේ නම් හරිද මම දෙයක් කරනවා නම් අම්මගෙන් අහලා කරපු කෙනෙක්. මට දැන් අහන්න කෙනෙක් නැහැ. හරිද? එතකොට මට ওই ප්‍රශ්නේදී මට අයියාගෙන් අහන්න පුළුවන්. තාත්තගෙන් අහන්න පුළුවන්. හැබැයි අපිව දැනෙන්නේ ගොඩක් වෙලාවට අම්මට. එතකොට කොයිම වෙලාවකදී හරි ඒ කියන්නේ මන් දන්නේ ඒක මොන විශ්වෙන් දෙන දෙයක්ද කියලා
අපි මොන වැරද්ද කරන්න කලින් අම්මලට දැනෙනවා. ඒක මන් දන්නේ ඒක කොහොමද කියන්න. එපා කිව්වොත් නම් ජීවිතේට ළමයිනේ කරන්න එපා අම්මලා එපා කිව්වොත්. මේ ඒ හින්දා මට දැන් ওই තීරණය ගන්න සෑහෙන බයක මම ඉන්නේ. මට තේරෙනවා. හැබැයි ඒ වුණාට මං හරි බයයි ඕකෙදි උත්තරයක් ගන්න. මං ඒ උත්තරේට දෙපාරක් උත්තර ගන්න කැමති කෙනෙක් නෙමෙයි. මගේ ලයිෆ් එකේ මං එකයි ඕකට උත්තරේ ගන්න. ඒක හරි තීරණය කියලා හිතාගෙන මම ජීවත් වෙන්න ඕනේ. මොන ප්‍රශ්න ආවත්. දාලා යන්න බෑනේ. අනිවාර්යයෙන්. හැබැයි ඔච්චර හොඳ අමාට හොඳ කෙනෙක් හම්බෙයි. මගේ ප්‍රාර්ථනාවත් එක්ක මේ දැන් අමා ඉස්සරහට කරන්න තියෙන අලුත් වැඩ තියෙනවද අපිට? අලුත් වැඩ කියන්නේ දැන් ලංකාවේ ඉතාලි ක්ලාසස් දෙක එකතු කරලා මේ අපේ ෂෝ එක තියෙන මෙච්චර දවස් ලංකාවේ විතරයි අපේ ෂෝ එක තිබෙන්නේ එළවම් පොකුණේ. දැන් ওই දෙකම එකතු වෙලා තියෙන ලොකු ප්‍රොජෙක්ට් එකක් වෙලා තියෙන්නේ. මොකද එහෙ ළමයිනු මෙහෙ ළමයිනු දෙකම එකතු කරලා කොන්සර්ට් එකක් කරනවා කියන්නේ ලොකු කොන්සර්ට් එකක්. සහ අපේ ඉවෙන්ට් කම්පැනි එක තියෙනවා. ඒකත් එක්ක අපි එක වැඩක් නෙමෙයි කරන්නේ. ඒ ඉවෙන්ට් කම්පැනි එකත් එක්ක ඒක වෙනම වැඩ වගේක් යනවා. ඒ ටිකයි ඉතින් මේ දවස්වල ඉතින් අපේ අයියාගේ වගාව තියෙනවා. අයියාගේ වගාවට හෙල්ප් එකක් දීගෙන මේ දවස් ටිකේ කරගෙන ඉන්න ෂේප් එකේ. ඇත්තට මේ මං අමාව ගෙන්නුවත් ගොඩක් දේවල් කතා කරන්නත් නෙවෙයි. හරිද? මම වටික විනාඩි 15යි අමා අය කතා කරලා ඉවර කරමු කියලා. හැබැයි ඔයාගෙන් ගන්න දේවල් ගොඩයි. අවුරුදු 24ට ළමෙක්ට ගන්න දෙන මාර දේවල් ගොඩක් තියෙනවා. තනියෙන් නැගිටින ගෑනු ළමෙක් විදිහට. ඇත්තටම තනියෙන් නැගිටින ගෑනු ළමෙක්ට වඩ මොනවද කියන්න තියෙන්නේ අන්තිමට? තනියෙන් නැගිටින ගෑනු ළමයට කියන්න ඕනේ කවදාවත්ම මේක හොඳට ඔළුවේ තියාගන්න ජීවිතේ අපි රාජාලියෙක් වගේ පියාඹන්න ඕනේ නම් කවදාකවත් පාත්තේ ආශ්‍රය කරන්න එපා. පාත්තේක ආශ්‍රය කරොත් අපිට කවදාවත් පල්ලෙහාම තමයි ඉන්න වෙන්නේ. රාජාලිය ආශ්‍රය කරන්නේ. ඒතකොට අපිට ඉහළ අහසේ ලස්සන්ට වැජබෙන්න පුළුවන්. ඒක හොඳට ඔළුවේ තියාගන්න. කාවත් විශ්වාස කරන්න එපා. කෙටි පාරවල් හොයාගන්න. මං ආයේ කියන එකක් ගෑල් ළමයිනේ ඔයාලා පරිස්සම් වෙන්න. කෙටි පාරවල් හොයාගන්න එපා ජීවිතේ. හරි ගුරුවරයෙක් කරන්න කලින් හොයාගන්න කලින් මම කියන්නේ ඒ මනුස්සයා මොනවද කරලා තියෙන්නේ කියලා බලන්න. මේ ලෝකෙට මොනවද මේ මනුස්සයා කළා? ලංකාවේ මේ පුංචි රටක් නේ මේක ඇතුලේ හොයාගන්න ලේසි. ඒක ඇතුලේ ඒ ගුරුවරයා මොනවද කරලා තියෙන්නේ? ඒ ගුරුවරයාගෙන් කවුද එළියට අවිලා තියෙන වස්තු? එතකොට ඔයාගේ කතාව හරි පොඩ්ඩක් මේ එනවා මේ අපි ඩාන්සින් ගැන චුට්ටක් කතා කරලම කියමු. ඩාන්සින් ගැන. ඩාන්සින් ගැන කියද්දි නම් දැන් තත්ත්වය කමක් නෑ. අපිට එක එක කාලෙදී එක එක ස්ටයිල්ස් එනවා. එක එක කට්ටිය එක තමන්ගේ සතුට වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ. තමන් කැමති දේ කරන්න. හැබැයි ඩාන්සින් වලින් ගේමක් ගහගන්න බෑ කියලා මිනිස්සු හිතනවා නම් ඒක බොරුවක්. මොකද මං කාලා මං ඇඳලා මං ලස්සනට ජීවත් වෙනවා නම් මගේ දෙමව්පියන්ට සලකගෙන මගේ සහෝදර සහෝදරියන්ට සලකගෙන ඉන්නවා නම් මම කිසිම දෙයක් නෙමෙයි කරන්නේ ඩාන්සින් විතරමයි. මම ලස්සනට දැන් ගියක් අරගෙන මම මගේ පාඩුවේ මගේ ජීවිතේ මම තනියෙන් ගැට ගහගෙන යන්නේ ඩාන්සින් හින්දා. මම වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. ඉතින් කවුරු හරි කියනවා නම් ඩාන්සින් නිසා ජීවිතේ දිනන්න බෑ කියලා ඒක බොරු. මම හැමදේම කරගත්තේ ඩාන්සින් හින්දා. වෙන කිසිම දෙයක් හින්දා නෙවෙයි. මම A levels ඉවරලා කැම්පස් වලින් මට යන්න බැරි වෙන්නේ අම්මගේ වියෝව හින්දා. හැබැයි මම 2025 මගේ අවුරුදු 24ක් වෙද්දි මම මෙච්චර කෙලින් ඉන්ඩිපෙන්ඩන්ට් ගෑල්ලම එක විදිහට හිටන් ඉන්න ඩාන්සින් හින්දා හැම ළමෙක්ම ඔයාලගේ මොකක් හරි ඇතුළේ සැඟවිච්ච දක්ෂතාවයක් තියෙනවා. අනේ අම්මේ තාත්තේ එයාලට ඒ දේ කරන්න දෙන්න. ඔයාලගේ කැමැත්ත නෙමෙයි එයාලගේ කැමැත්තට ඉඩ දෙන්න. ඒ ඉඩ දීලා එයාලා කැමති දේ කරන්න ඔයාලා සපෝට් කරන්න. එතකොට එයාලා සතුටෙන් ඔයාලා සතුටෙන් ඉන්නවා. ඔයාලා කැමති දේ තීරණය කරලා කැමති දේ කරන්න. හැබැයි කවදාකවත්ම කෙටි පාරවල් වල යන්න එපා. කට්ටක් කන්න ජීවිතේ ගැටලු වෙන්න. එතකොට end of the day ඔයාලා සතුටෙන් ජීවත් වෙයි. මම තනියෙන් නැකිටේ මට ස්තුතිවන්ත වෙනවා මගේ ආගම දහමට. ඔය කුමන හෝ ආගමක් අදහන්න ඒක හරි විදියට අදහන්න. ඒක ඇතුලේ ජීවත් වෙලා ඉස්සරහට යන්න කවදාකවත්ම ආයේ පිටිපස්ස බලද්දි දුක් වෙන්න හේතුවක් නැහැ. ඉතින් අවුරුදු 24ක පුංචි ගෑනු ළමෙක් බර 40යි කියුවා. බර 40යි. අතරම පුංචි. ඉතින් ඒ අවුරුදු 24ට ඔයා ලැබපු අත්දැකීම්, ඔයා ලැබපු ජයග්‍රහණ, ඔයා ලැබපු දුක් කම්කටොළු හැමදේම දරාගෙන මෙච්චර ලස්සනට අමා කන්කානම්ගේ හදලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඕනම වෙලාවක TikTok ගිහිල්ලා අමාව බලන්න පුළුවන්, Facebook ගිහිල්ලා බලන්න පුළුවන්, තව YouTube, Instagram මුළු ඕනම සෝෂල් මීඩියා එකක අමා කන්කානම්ගේ
අමාව හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ඉවෙන්ට්ස් වලට අමාරු කතා කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. වගේම අපේ කතා බහට එකතු වුණාට ස්තුතියි. thank you. ඉතින් අමා වගේ අවුරුදු 24ට මෙච්චර දෙයක් කරා නම් ඔයාලටත් පුළුවන්. ඉතින් හැමදාම ටොප් විත් වර්ෂාතක ඉන්න මේ ලොකේෂන් එක වෙනද වගේම කැෆේ එකකු. ඉතින් නුගේගොඩ මිරිහාන අවට ඉන්න ඕනම කෙනෙක්ට කැෆේ එකකු එකට આવොත් ලස්සනට හිත නිදහසේ කොපි එකක් බෙලා යන්න එන්නත් පුළුවන්. ඉතින් අදත් ටොප් විත් වර්ෂා YouTube channel එක subscribe කරන්න තාමත් subscribe කරලා නැත්නම් Facebook පැත්තට ගියාම ටොප් විත් වර්ෂා මොකද කරන්න ඕනේ? subscribe කරන්න. Facebook පැත්තට ගියත් follow කරන්න. TikTok පැත්තට ගියත් follow කරන්න නේ. එහෙනම් අදට ගෙහෙන් යන්න සුබ දවසක්.